ඉතින් අපි මේ වීඩියෝෙන් කතා කරමු හරියටම ටිමු ඇප් එකෙන් ඕඩර් එකක් දාන්නේ කොහොමද? ඒ වගේම මේ ෆ්‍රී shipping වෙනවා. දැකලා ඕඩර් එකක් එහෙම දාන්න යන්නේ නැත්නම් ඔයා සාමාන්‍යයෙන් මේ ෆ්‍රී shipping කියලා එකක් තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ ගැන තියෙන මුලින්ම කියන්න ඕනේ ටිමු ඇප් එක මුල්ම වරට යූස් කරන්න නේද? ඒ කියන්නේ අද පළවෙනිව ගත්ත දෙයට වගේ තමයි මේ වීඩියෝ මම ගන්න තියෙන්නේ. එහෙනම් ඉතින් මම මේ වැඩේම ස්ක්‍රීන් එකෙන් පෙන්නන්නම් කියන ස්ක්‍රීන් දාලම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ටිමු ඇප් එක. ඉතින් මේ විදිහට ෆෝන් එකේ ස්ක්‍රීන් එකට ආවොත් මුලින්ම කරගන්න ඕනේ ටිමු ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න එක. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මම මෙතන ඉඳන් Gmail account එකක් හදලා දෙන්නම් කියන්න. Gmail හෝ මේ ටිමු account එක. ඉතින් ඔයාලට මේ ඕන එක මේ Google ඕන එකක් කොහොමද ටච් කරන්න පුළුවන්. Google, Facebook වගේ මොන එකයි ෆෝන් එක ගන්න Apple සේ ඕන එක ටච් කරාට පස්සේ ඉතින් මෙන්න මේ වගේ එනවා. ඔයාගේ Gmail එක ගහලා මේකට password එකක් ගහලා log වෙන්න කියලා. ඒ කියන්නේ මේ password එක ඔගේ Gmail එකේ password එක නෙවෙයි. ඔයා හිතන හොඳ password එක ගල්පන password එක මේකට ගහන්න ඕනේ. ඉතින් එහෙනම් password එක search කරගත්තා පස්සේ මේ යටින් වල තැඹිලි පාටින් බටන් එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක submit කරගුවම මේ විතර මුලින්ම TikTok මේ මේ ටිමු ඇප් එකට ලෝඩින් වෙන ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මේ මොනුසෙක් ඇඳලා ඉන්න පේනව නේද? මම ඊටලකින් පෙන්නන්නේ. අන්න ඒක උඩ වර ටච් කරගන්න ඕනේ. අන්න ඒක උඩ ටච් කරගත්තට පස්සේ උඩින් මෙසේජ් එකක් එනවා. අන්න ඒක වලට පස්සේ වත් දුන්න Gmail account එක. අන්න ඒක වෙනවා password එක. අන්න ඒක මෙන්න මේ හරියට දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මෙතන password එකක් දෙන්න එනවා. ඒ කියන්නේ ෆෝන් එකේ pattern එක. ඉතින් ඒක black කරලා තියෙන්නේ. ඊට පස්සේ ආසරයක් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයාලට කැමති item එකක් තෝරන්න ඕනේ. ඉතින් මම මේ විදිහට සරලව හට item එක select කරලා පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙහාට ගියාට පස්සේ මේකට කට්ටේ දීලා තියෙන රේටින්. ඉතින් මේ මම කියන්නේ මේක ඔයාලා තෝරගන්න විදිය. ඉතින් මම බ්ලොග් කරන්න මේ සුබෝදයගේ මොන චුට්ට පාවිච්චි කරා. ඉතින් මම මෙන්න මේ විදිහට මේක දාන්න බැරි දේවල් තියෙනවා. මම මේ වගේ දේවල් කපනවා. මොකද ඉතින් මේ ටිමු ඇප් එකේ එන දේවල් මම නවත්තන්න බෑනේ. ඉතින් යාලා සදස් කියන ඒවා තමයි ඉන්නේ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මම මේ බෑක් කවර් එක වල තෝරලා පෙන්නන්න. ඉතින් මෙන්න මේක තෝරවුවා ඉතින් ඔයාලට බලන්න පුළුවන්. මෙන්න මේ දීලා තියෙන රේටින්. ඉතින් මේවා කට්ටේ දාලා තියෙන ෆොටෝස් ඉතින් මේක හොඳයි මට ආවා. අන්න ඒ වගේ දේවල් තමයි ඔය යටින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලට දැන් ඔයගේ Apple phone එක ගන්න. ඉතින් ඔයාලට අදාළ phone එකේ වර්ගය මෙන්න මේ හරින් ගහලා සර්ච් කරාට පස්සේ මෙන්න නිකම් එනවා. මේ යටින් ඇඩ් කියලා තියෙනවා. අන්න ඒක ඇඩ් කරලා පස්සේ ඔයාලට තියෙන තවත් item එකක් ඕන free shipping කියන එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ free shipping කියන්නේ මොකක්ද කියලා කිව්වොත් එහෙම ඉතින් ඔයාලට ගෙදරට නොමිලේ බඩු වෙනක් දෙනවා. ඒ වගේම තමයි ඔයාලට තවත් item එකක්. ඉතින් හිතන්නකෝ දැන් මොකක් හරි ගත්තොත් එහෙම රුපියල් 2000ක වගේ ඒක hand free එකක් අන්න ඒ වගේ දෙයක් මෙන්න මේ හරින් ඔයාලට නිකන් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ hand free එකට ගන්න මුදල ගන්න නැහැ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ හරියෙන් submit ඕඩ් කියන එක දුන්නාට පස්සේ ඔයාගේ ගෙදර ලිප්පනේ ඔයා ඉන්න රට ඒ වගේම හැම දෙයක්ම මෙතන විස්තර අහනවා වගේ වැඩ කරන නම්බර් එකක් ඒ වගේම ඉන්න පළාත දිස්ත්‍රික්ක ගම ඒ වගේ පෝස්ට් ඔෆිස් අංගේ ඉතින් ඒ ඉල්ලන හැම දෙයක්ම මේකේ ගානට දෙන්න ඕනේ. කියන වරද්ද ගන්න තෝ දෙන්න ඕනේ. ඉතින් මතකතෝ නම්බර් හැරයට දුන්නා නම් ඉතින් කොහොමද දුරට මොකද මේක වැරද්දක් තිබ්බොත් එහෙම ඉතින් එයාලා ඔයාලට කෝල් එකක් දීලා ඒ දේවල් අහනවා. ඉතින් මේ හරියට වඩියට පස්සේ ඔයාලට මේ හරිය බැංකුව ආඩර් දේවල් දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හරියට සඩ වඩා ගන්න පුළුවන් කාඩ්. මේ උඩින් අපි දාපු පොඩි සෝරි උඩින් අපි දැන් දාලා තියෙන බඩ වල ගන්න පුළුවන්. ඒ වගේම යට ටික පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේක මිල තියෙනවා. ඉතින් දැන් අපි දාලා තියෙන බඩ වල මිල මේ හරියම පෙන්නලා තියෙනවා. ඒ වගේම මෙතනින් කියලා තියෙන අපි මොකෙන්ද ගෙවන්නේ කියලා. කියන්නේ PayPal එතකොට Visa අනේ වගේ ගොඩක් සම්පත් විශ්යන් ඒ වගේ ගොඩක් බැංකු මේ මොඩල් තියෙනවා. ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මේ පැත්තට ගිහලා ඔයාගේ බැංකුවේ බැංකු කාඩ් එකේ තියෙන විස්තර ටික මෙතන දෙන්න ඕනේ. ඉතින් එයා ඒව දෙන්නවා දන්නවා. ඉතින් ඔයා කාඩ් එක ගත්තා නම් මෙන්න මේ හරියට ඒ දේවල් වලින් ටයිප් කරලාම තියෙනවා මෙන්න මේ හරියට මොකද්ද දෙන්න ඕනේ කියලා. ඉතින් උඩ එකට අර දිගාංක දීලා යට දෙකට අර චූටි අංක දෙකක් තියෙන දෙක දුන්නා නැති. ඊට පස්සේ කරන්න ඕනේ submit request කියන කොටට. ඊට පස්සේ වල බලා ගන්න පුළුවන් මෙන්න විදිහට රික්වෙස්ට් එක මේ වුණා. අපේ බැංකුවෙන් සල්ලි කැපුණා මේ විදිහට. ඊට පස්සේ ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි කාඩ් එක දාපු ගමන් අපේ බැංකුවේ මේ කැපුණා. ඉතින් මේ හරියම බලා ගන්න පුළුවන් අපිට shipping free කියලා.